සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් ST ඩ්‍රෙස් මේක වෙතට ඔබ සැම ආදරෙන් පිළිගන්නවා. මම අද වීඩියෝවෙන් ආධුනික ඔබට ළමා ගවුම නිර්මාණය කර ගැනීම පිළිබඳ පැහැදිලි කර දෙන්න තමයි සූදානම්. අපි බලමු මේ සඳහා අවශ්‍ය වෙන මිමි මොනවද කියලා. පපුව මිම්ම මම මෙතනදී අරන් තියෙනවා මේ සම්මත මිමි වශයෙන් අඟල් 23යි, ඉන මිම්ම 21යි, එවරේච දිග අඟල් 3යි, කරක් ගැඹුර 2යි කාලයි ඉදිරිපස, කර ගැඹුර පිටිපස අඟල් 1යි, කර පළල 2යි කාලයි ඉදිරි හා පිටිපස දෙකම, ඔරේජ් සිට ඉන දක්වා උස 10මාරයි, ඉදිරි හරස් මිම්ම 9මාරයි, පිටිපස හරස් මිම්ම 9.3 කාලයි, සාය උස අඟල් 13යි. මෙතනදී කඳ ළමා ඇඳුමේ කඳ කොටස තමයි අපි නිර්මාණය කරන්නේ. අපට අවශ්‍ය ඕනම මොස්තරයක් නිර්මාණය කර ගැනීමට මෙම මිමි ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ළමා ඇඳුම් සඳහා අවශ්‍ය පතරම නිර්මාණය කිරීම තමයි මම මෙතනදී ඔබට පැහැදිලි කර දෙන්න සූදානම්. එහෙනම් බලමු අපි කොහොමද මෙම නිර්මාණය කරගන්නේ කියලා. වෙනදා මෙන්ම අපි රේඛා දෙකක් ගසා ගමු. මේ ආකාරයට සිරස් අතර රේඛාවකුත් මේ ආකාරයට මම ඔයාලට පැහැදිලි වෙන්න පොලින් එකට හරව ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි මේ මිමි සකස් කර ගැනීම කොට මම පැහැදිලි කරන්නම්. පපුව මිම්ම අපිට දීලා තියෙන්නේ අඟල් 23යි සම්මත මිම්ම වශයෙන්. අපි එතකොට මේ පතරම නිර්මාණය කරගන්න මේ හතරෙන් බෙදලා ගන්න ඕනේ. එතකොට හතරෙන් බෙදුවම 23 හතරෙන් බෙදුවම 5යි 3 කාලක් එනවා. එතකොට අපිට බුරුල සඳහා අඟල් භාගයයි මෙහුම් වාසි භාගයයි වශයෙන් අඟල් එකක් එකතු වෙනවා. එතකොට 6යි 3 කාලයි ඉන අඟල් 21යි. 21 හතරෙන් බෙදනකොට 5යි කාලක් එනවා. ඒකට ඩාට් වාසිය අඟල් භාගයයි මෙහුම් වාසිය අඟල් භාගයයි වශයෙන් 6යි කාලක් එනවා සකස් කරාම. උරහිස දෙක තුනක් දීලා තියෙනවා අපිට මෙහුම් වාසිය අඟල් භාගයක ප්‍රමාණය යනවා. එතකොට 3මාරයි කර පළල කර ගැඹුර ඒ ප්‍රමාණය තියෙන ප්‍රමාණයමයි 2යි කාල වශයෙන් පිටිපස කර ගැඹුරත් ඒ ප්‍රමාණය. ඊළඟට අපිට හදා ගන්න තියෙන්නේ උරහිස සිට ඉන දක්වා උස 10මාරයි. මේ සඳහා උරහිස මුට්ටු කරන්න සහ ඉන වාටිය සඳහා ඒ කියන්නේ අපි ඇඳුමට සාය කොටසක් දාලා ගවුම නිර්මාණය කරන්න නිසා අඟල් ඒක වාසියක් තියලා අපි එකතු වුණාම අඟල් එකමාරක් එකතු වෙනවා අඟල් 12ක් වශයෙන් ගන්නවා. එතකොට ඉදිරි හරස් මිම්ම දෙකෙන් බෙදා ගන්න ඕනි. එතකොට අපිට 9මාර දෙකෙන් බෙදුවම 4යි 3 කාලයි මෙහුම් වාසි භාගයත් එක්ක 5යි කාලක් එනවා අපට. ඒ ප්‍රමාණය සකස් කරගත්තා. මේ එකම පිටුපස හරස් මිම්ම 9යි 3 කාලයි දෙකෙන් බෙදලා ගත්තම 4යි 8න් 7ක් එනවා. ඒකට අපි අඟල් භාගයක මෙහුම් වාසියක් එකතු වෙන්න ඕනේ. එතකොට 5යි 8න් 3ක් වගේ ප්‍රමාණයක් එනවා. සාය උස අඟල් 13යි. සායක් කොටස සම්බන්ධ කරනවා සාමාන්‍යයෙන් මේ සම්මත මිමි අනුව අඟල් 13ක් ගන්න ඕනේ. ඒකට අපිට මෙහුම් වාසිය සඳහා අඟල් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔබ කැමති ප්‍රමාණයක් එකතු කරගන්න. එතකොට මෙන්න මේ ආකාරයට තමයි මේ මිමි ටික සකස් වෙන්නේ. එතකොට අපි බලමු මේ නිර්මාණය කොහොමද කරගන්නේ කියලා. පළමුව මේ රේඛාව ඉදිරිපස අපි නිර්මාණය කරගමු ඉදිරිපස කොටස. එතකොට අපිට පුළුවන් මෙතනදී අඟල් මෙන්න මේ විදිහට උරේස් මිම්ම සටහන් කරගන්න පුළුවන්. උරේස් දෙක අඟල් මෙතනදී අපි උරේස් පළල නෙමෙයි දීලා තියෙන්නේ මේ මිමි අනුව අඟත් මිම්ම අනුව ඉස්සලා කර පළල සටහන් කරගමු. 2යි කාලක් වශයෙන් එනවා. එතකොට 2යි කාලක් මේ විදිහට සටහන් කරගන්න අඟල් 2යි කාලක් මේ ආකාරයට. ඊට පස්සේ අපිට කර හැඩයක් ඇඳ ගන්න පුළුවන් මේ ආකාරයට. ඊට එතන ඉඳන් තමයි අපි අඟල් 3මාරක් සටහන් කරන්නේ මෙහුම් වාසියත් එක්ක. මෙතන උරේ සැඩ කිරීමේ පොඩි ඇඳුමක් නිසා අඟල් භාගයක වාසිය තමයි අපි පාත් කරන්නේ අඟල් භාගයක්. මේක මතක තියාගන්න. එතකොට මෙතන අඟල් 3මාරක් අපි තියාගත්තා උරේස දිග වශයෙන්. මෙතන 2යි කාලක් මේ විදිහට ගැඹුරු පළල දෙකම මෙන්න මේ ආකාරයට තමයි ගත්තේ. එතකොට ඊළඟට අපිට දීලා තියෙනවා තියෙන මෙන්න ඉදිරි හරස් මිම්ම අඟල් එකමාරක් පාතේ තමයි අපි ඉදිරි හරස් මිම්ම මාක් කරන්නේ. ඒ ප්‍රමාණයක් අපිට පුළුවන් මාක් කරගන්න මේ විදිහට. ඉදිරි හරස් මිම්ම යනවා අඟල් 5යි කාලක් වශයෙන්. අපි මේ මිම්ම
මේ විදිහට සටහන් කරගන්න. එතකොට මෙතනදී පපු උස සාමාන්‍යයෙන් පොඩි ඇඳුමක අඟල් 7ක ප්‍රමාණය තමයි ගන්න. අඟල් 7යි ඒ ප්‍රමාණය 7මාරක් වශයෙන් අපිට සටහන් කරගන්න පුළුවන්. මම වාසි භාගات එක්ක ඒ ප්‍රමාණය මාක් කරලා අපිට පුළුවන් පපු බිම විතර මාක් කරගන්න. පපුව බිම 4ෙන් බෙදලා පිටත් ප්‍රමාණය කියන්නේ 6 3 කාලක ප්‍රමාණයක් එන මේ විදිහට. ඒ ප්‍රමාණය සටහන් කරගන්න පුළුවන්. එතකොට මෙතන අපි මේ රේඛාව බලන්න පැහැදිලිව මම මේ විදිහට ගහනවා. මේ විදිහට මෙතන ඉදිරි අරස් මෙන්න මෙතන පපු රේඛාව ගන්න. මේ විදිහට සටහන් කරගන්නවා. ඊළඟට අපිට පුළුවන් මෙතනදී ඉන දක්වා උස මාක් කරගන්න. ඉන දක්වා උස අපි මෙහුම් වාසි සමග එකතු කරගෙන සටහන් කරගන්නවා අඟල් 12ක්. අපි සකස් කරගත්ත මේ ප්‍රමාණය යනවා මේ විදිහට මාක් කරගන්න. ඊට පස්සේ ඉනේ ප්‍රමාණය මෙතන මාක් කරගන්න පුළුවන් අඟල් 6යි කාලක් අපිට මෙහුම් වාසි සහ ඩාට් වාසි සමග 6යි කාලක්. මේ වගේ ප්‍රමාණයක් මේ විදිහට සම්බන්ධ කිරීම කරනවා උඩට ඉහළට. මෙතනදී අපිට අත්කට මෙන්න දීලා නැත. ඒ කියන්නේ එතන අඟල් හතමාරක් ගත්ත මේ පපුවස. ඒකට අපිට අත්කට මේ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. අපිට අත්කටේ ප්‍රමාණය මේ මිගොන්නේ නෑ. සාමාන්‍යයෙන් අත්කට 6මාරක් 7ක් වගේ ප්‍රමාණය එනවා. මෙන්න මේ විදිහට අපිට අඳ ගන්න පුළුවන්. ඒකම මෙතන ඩාට් වාසිය ඩාට් පරතරය ගන්නකොට පුංචි ඇඳුමක් නිසා මේ විදිහට මෑන් වාසිය අඩු කරලා මෑන් වාසිය අඟල් භාගය අයින් කරලා දෙකට බෙදලා ගන්න ඕනේ. මේ විදිහට අඟල් 3ක වගේ ප්‍රමාණයක් එනවා. අනිත් ඇඳුම් වල වගේම මෙතන පපුව මට්ටම දක්වා රේඛාව ගසා ගන්න මේ ආකාරයට. ඊට පස්සේ දෙපැත්තට අපි අඟල් ඩාට් වාසිය කියන්නේ ඩාට් එකට අපි අඟල් භාගයේ ප්‍රමාණය මාක් කරේ අඟල් කාලේ ප්‍රමාණයට තමයි ඩාට් එක අඳින්නේ. සම්පූර්ණ ප්‍රමාණය තමයි අඟල් භාගය. ඒ කියන්නේ ඩාට් එකකට මා ගන්න අවශ්‍ය තියෙන ප්‍රමාණය තමයි අඟල් භාගයෙන් නේද? දෙපැත්තට කාල වශයෙන් තමයි සටහන් කරගන්නේ මේ විදිහට. ඒකම දැන් අපිට ඉදිරි ඕපන් එකක් තියෙන ගමන් මොහොතක් හදා ගන්නවා නම් මෙතනින් අවශ්‍ය ප්‍රමාණය මෙහාට මාක් කරගන්න පුළුවන් ඔයගලන්ට. මම මේක සටහන් කරන්නේ මොකද ඉදිරි ඕපන් ඔයගලන්ට අවශ්‍ය නම් තමන් මහාන ගාන දුමන මෙතන අඟලක් කොයිකමාරක් අඟල් එකක වගේ ප්‍රමාණයක් වැඩි කරලා මේ පැත්තෙන් මේ විදිහට සටහන් කරගන්න පුළුවන්. ඒක පේෂන් කොටසට ඉඳ තියා ගන්න පුළුවන්. ඒතර මේ ඉදිරි නිර්මාණය මේ විදිහට අත්කට සාමාන්‍යයෙන් අපිට මේ ළමා ඇඳුමේ අත්කට 6ක් හෝ 7ක් වගේ ප්‍රමාණය තමයි එන්නේ. 6මාරක් 6ක් 7ක වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. 6මාරක් තියෙන මෙතන අනේ වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. ඒකම දැන් මේ ඉදිරි නිර්මාණය කරලා ඉවරයි. මේ ටික තමයි මොකද ළමා ඇඳුමක් නිසා අපිට මේ කිලි මේ සම්මත මෙම්මක්නේ. සම්මත මෙම්මද අපි මේ මෙම්ම තමයි යොදා ගන්න. එතකොට මේක පිටිපස්ස පළවත් අපි නිර්මාණය කරනවා. මේ ආකාරයට රේඛාවක් ගසා ගමු අපි. මේ ආකාරයට ඊට පස්සේ පුංචි වෙනසක් තියෙන්නේ පිටිපස්ස පළවම අපි මෙතනදී 2යි කාලයි කර 2යි කාලයි කර ප්‍රමාණය කරපළල 2යි කාලයි ගැඹුර එන්නේ අඟල් 1යි. ඒක මතක තියාගන්න. මෙතන පුංචි වෙනසක් තියෙනවා. අඟල් 1ක වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ අපි මෙතන ඉඳන් ගන්නවා අඟල් 3මාරක් උරහිස පළල වශයෙන්. උරහිස හැද කිරීම අඟල් භාගයයි. ළමා ඇඳුම් වල සාමාන්‍ය අඟල් භාගයක ප්‍රමාණය තමයි අපි පාස් කරන්නේ. ඒක සම්මතයි. ඒකට අපිට පුළුවන් මෙතන අඟල් අපේ අඟල් 7ක වගේ ප්‍රමාණයක් තමයි මේ මාක් කරේ අපි පපු උස වශයෙන්. ඒ ප්‍රමාණය පිටිපස්ස අරගෙන පිටිපස්ස පපු මෙම්ම මෙතන සටහන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරියා පිටිපස්ස මේ කුඩ ළමයිගේ නිසා එකම ප්‍රමාණය තමයි ගන්න. ඒකට අපි 6යි 3 කාලක් තමයි පපුව ප්‍රමාණය ගත්තේ. මේ ප්‍රමාණය සටහන් කරන්න. ඒකම ඔරේන්ජ් ඉදිරි එන දක්වා උස අඟල් 12ක් අපි ගත්තා. ඒ ප්‍රමාණය සටහන් කරන්න. ඔරේන්ජ් ඉදිරියට එන දක්වා උස
අඟල් 12 ප්‍රමාණය මාක් කරගන්න විදිහට. උරහිසේ කිරීම දක්වා උස 12යි අපි මැහුවාත් භාගයේ අඟල් 13 එනවා. 13ක් තමයි පටන් ගන්න මේ විදිහට. ඊට පස්සේ හරස් රේඛාව ගසා ගන්න ඉනේ ප්‍රමාණයට මාක් කරගන්න මේ විදිහට. ඉන 6යි ඉනේ ප්‍රමාණය එනවා 6යි කාලක ප්‍රමාණය. ඒ ප්‍රමාණය සටහන් කරගන්න මේ විදිහට. ඒකට මෙතනදී අඟල් 2ක් පහතින් පිටුපස හරස් මෙන්ම මාක් කරගන්න ඕනේ. අඟල් 2ක් පහතින් අපිට ආවා 9යි 3 කාලයි කියන්නේ ඒක දෙකට බෙදුවාම 5යි කාලක් 5 8න් 3ක්. ඒ කියන්නේ කාලකට පොයින්ට් එකක් වැඩි යන මේ ප්‍රමාණය මාක් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩාට් එක ඇඳගමු. කට මේ විදිහට ඇඳ ගන්න ඕන මේ ආකාරයට. මෙතනින් පපු මට්ටමට වඩා මෙතනදී අඟල් 1මාරක් වගේ ප්‍රමාණයක් ඉහළට කරන්න වෙනවා. මේ වගේ සටහන් කරගන්න ඕනේ. එකම පපු උස දක්වා අපි මේ ඩාට් පරතරය අරගෙන මෙතන ඉනේ ප්‍රමාණයෙන් මෙහුවාසි අයින් කළ දෙකට බෙදාගත්තම හරි. මේ අඟල් මේ ප්‍රමාණය පපු උස දක්වා ඒකව ගසා ගන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි ඩාට් වාසිය තියාගත්තේ අඟල් සම්පූර්ණ ප්‍රමාණය භාගයයි. එහෙමනම් කාල දෙපැත්තට සටහන් දෙන්නේ. මේ ආකාරයට ඩාට් එක මාක් වෙනවා. මෙන්න මේ ආකාරයේ නිර්මාණයක් තමයි අපට එන්නේ. එතකොට ළමා ගවුමේ මැහුම් වාසි සමග තමයි මේ තියෙන පතරම. ඒ කියන්නේ නැවත ආයේ පිටපැත්තෙන් මැහුම් වාසි තියන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට පැහැදිලිව පේන්නේ නැති මම එකතර හරවන්නම් මෙන්න මේ ආකාරයට. එතකොට අපි මේ ටික මේ උස ආයේ මොකුත් මැහුම් වාසියක් එකතු වෙන්නේ නැහැ. මේ ප්‍රමාණයට පතරම කපලා අරගෙන ඔයගොල්ලන්ට අවශ්‍ය ඇඳුම නිර්මාණය කරගන්න පුළුවන්. මේ ඇඳුම උනත් සාය කොටසට රෙදි අරගෙන රහිත ගවුමක් මසා ගැනීමට මේ පතරම දැනටමත් ඔයගොල්ලන්ට වඩා වැදගත් වෙනවා. මම ඉදිරියේදී ගවුම් මොස්තර එක මසා ගන්න අයුරු පැහැදිලි කිරීමේ වීඩියෝ ඉදිරියේදී ගෙන එන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේ නිර්මාණය කිරීම පිළිබඳව තමයි මේ අද ඉදිරිපත් කරේ. මම හිතන්නේ මේ පුංචි වීඩියෝ එක ආධුනිකවන්ට ළමා ගවුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය මිමි සහ ඒ නිර්මාණය කරගන්න ආකාරය තමයි මෙතනදී මම පැහැදිලි කර දුන්නේ. එhmenan මේ ප්‍රමාණය ඔයගොල්ලන්ට ප්‍රමාණය මෙතන 5යි කාලක් ආවා. ඒතර පපුව 6යි කාලක් එනවා. මේ ප්‍රමාණය ඉදිරි පිටපස දෙකේ මේ ප්‍රමාණය මම මේක රේඛාවක් ගැහුවේ නැහැ අවශ්‍ය ප්‍රමාණය. ඒකට මෙතන ගත්තේ 4යි 5යි කාලක වගේ ප්‍රමාණයකට. මෙන්න මේ ප්‍රමාණය තමයි මෙමි ගත්තේ. එතකොට අනේ මෙමි අනුව තමයි ඔයගොල්ලෝ පොල් පැහැදිලිව පේන්නේ නැති මෙන්න මේ මෙස්මට් වගේට අනුව තමයි අපි පතරම නිර්මාණය කරේ. ඒකට ගොඩක් පැහැදිලි ලේසි අපි මීට පෙර මේ වගේ නිර්මාණයන් කරා එනම් ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. මගේ පරණ වීඩියෝ බලන්න කාන්තා ඉදමක කඳ කොටස් නිර්මාණය කිරීම පිළිබඳව ඔයගලන්ට එම වීඩියෝ වලින් මෙමි අනුව නිර්මාණය කරගන්න ආකාරය පැහැදිලි කරා. ඒ හා සමාන තමයි මැහුම් වාසි එකතු කිරීමේ ප්‍රමාණය හා බොරළ සඳහා එකතු කිරීමේ මේ වාසි ප්‍රමාණය තමයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ. නැත්නම් නිර්මාණය කිරීම කඳ කොටස එකම ආකාරයෙන් තමයි අත්කට කාර්යගමුර මේ විදිහට තමයි අපි කාන්තා ඉදමකුණත් නිර්මාණය කරන්නේ. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති මේ නිර්මාණ කොහොමද අපි කරගන්නේ මූලික මිනි අණුව. එතකොට පුංචි වෙනස්කම් මෙතනදී අපි අර කාන්තා ඉදමක වගේ ලොකු ප්‍රමාණයක් එකතු කරන්නේ නැහැ. අඟල් භාගික වගේ මේ බුරුල සඳහා අඟල් භාගික වගේ ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. මේක කුඩා ඇඳුමක් නිසා අඟල් භාගික වගේ ප්‍රමාණයක් එකතු කරනවා. මෙතනදී උතර ඩාට් පරතරය වුණත් අපි පුංචි ප්‍රමාණයක් එන්නේ. එතන මේ පරතරය මොකද්ද කියලා දීලා නැති වුණාට අපි ඕනම ළමයි ඇඳුමක ඉනින් අඟල් භාගය අයින් කරලා දෙකට බෙදලා තමයි අපි ඩාට් එක මාක් කරගන්නේ. මේ විදිහට ළමයි ඇඳුම් නිර්මාණය කිරීම මෙන්න මේ විදිහට සරල ආකාරයෙන් පතරම නිර්මාණය කිරීම තමයි අද ඔබට ගෙන ආවේ. මම හිතන්නේ මේ පුංචි වීඩියෝ එකෙන් ආධුනික ඔබට ඉතා වැදගත්
අවස්ථාවක් ලබා ගන්න පුළුවන් ඒකී කියලා මම හිතනවා. එහෙනම් වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාගන්න යන්න. ඒකම ඊළඟ වීඩියෝ එක හම්බ වෙන බෙල් අයිකන ක්ලික් කරන ඒකම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන channel එක එක්වන්න කියලා ආදරෙන් ඔබ සැමට මතක් කරගෙන මම මෙතනින් නවතිනවා. ඔබ සැමට ස්තුතියි.